වර්ෂ 1985 දෙසැම්බර් 8 වන දින බංග්ලාදේශයේ ඩකා නුවරදී සාක් ප්‍රඥප්තිය අත්සන් කිරීම දකුණු ආසියාවට ඓතිහාසික මොහොතක් සනිටුවන් කළේය. ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල් වල නායකයින් කලාපීය සමගිය ශක්තිමත් කිරීමේ පොදු දැක්මක් සමග එහිදී එක්විය. මෙම රටවල් ගැටුමට වඩා සහයෝගීතාවයට මුල් තැන දෙමින් පොදු අභියෝග සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට විධිමත් ලෙස කැප වූ පළමු අවස්ථාව මේ විය. ලෝක ජනගහනයෙන් 4/1 පමණ ජීවත් වන කලාපයක සාමූහික ප්‍රගතියක අවශ්‍යතාවය සාක් නිර්මාණය කිරීමට හේතු විය. දරිද්‍රතාවය, සංවර්ධන පරතරයන් සහ කලාපීය අස්ථාවරත්වය වැනි ගැටලු සඳහා ඒකාබද්ධ ප්‍රතිචාරයක අවශ්‍යතාවය එහිදී මතුවිය. කලාපයේ විශාලතම රටවන ඉන්දියාව සංවිධානයේ අරමුණු සහ දිශාව හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ප්‍රඥප්තියේ සොයරීභාවය, දේශපාලන ස්වාධීනතාවය සහ භෞමික අඛණ්ඩතාවය සඳහා ගරු කිරීම දැඩිව අවධාරණය කර ඇත. වසර ගණනාවක් පුරා සාක් සංවාද, සංස්කෘතික හුවමාරුව සහ ආර්ථික සහයෝගීතාවය සඳහා වේදිකාවක් සපයා ඇත. සමාජික රටවල් අතර දේශපාලන ආතතින් සමහර විට ප්‍රගතිය මන්දගාමී කර ඇතත් එම සංවිධානය තවමත් අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය සහ ආපදා කළමනාකරණය වැනි ශ්‍රේෂ්ඨවල සන්ධිස්ථාන අත්කරගෙන ඇත. කලාපයේ රටවල් වලට එකට හමු විය හැකි, sannivedanaya කළ හැකි සහ විශ්වාසය ගොඩනගා ගැනීමට උත්සාහ කළ හැකි සාමූහිකයක් ලෙස එය අඛණ්ඩවම සේවය කරමින් සිටී. ඒ අනුව වර්ෂ 1985 ඩකා ප්‍රකාශය වඩාත් සම්බන්ධිත සහ සාමකාමී දකුණු ආසියාවක් සඳහා බලාපොරොත්තුවේ සංකේතයක් ලෙස පවතී. එහිදී අභියෝග මැද්දේ වුවද කලාපීය එකමුතුවකට වර්ධනයක් සහ ස්ථාවරත්වයක් සඳහා එකට ගමන් කළ හැකි බව සනාථ කරමින් සාක් සංවිධානය ගෝලීය වේදිකාවේ සුවිශේෂී ස්ථානයක් මේ වන විටත් හිමි කරගෙන ඇත. ස්තුතියි.